ඉතින් අපි අර කියලා ගස්සව ගන්න හොඳ නැහැ කියන්නේ. හරියට ඈ කොහොමද වාඩි වෙන්නේ? ගෙදර එනකොට කොහොම කොයි විදිහට වාඩි වෙනවද උඹට ඕක? මට නම් ඔක හොයාගන්න. ඕ. යකෝ ලාභේ ගත්තා ඉතින් කොහොමද වාඩි වෙන්නේ? ඒක දැම්මම. ඉතින් ඒක දෙයක් අනිත් දාන්න බෑ වාඩි වෙන්න. ඒක උඹ දහංකෝ. මන් දාලා හරි නෑ ඔයා වාඩි වෙන්නේ. අද කොහොමද? ඔයා ගන්න මට දාන්න ඔයා දාන්න අද කොහොමද? යනවා ඉහළට.
ඉහළට දැන් පාස් කරන්න ඒක හරියනවා. දැන් පාස් කරමු හරියනවා. හරි. දැන් හරිද? දැන් හරි. වම් පාස් වෙන්නේ. හරිද? හරියට හරියට. හරිද? හරිද? අපේ මාලා කොහොමද? යකෝ. අහකට ලීග් ගාලා දෙන්නා. අර ටිකි සින්දුරේ ආදරේට ගත්තාම පොලිස් කරන්න බෑ. නේද? වරෙන්කම. ඔය මනුස්සය පොලිස් කරන්න එපා. එහෙම නෙමෙයි ඔයා දෙන දේවල් ගන්න. මේ දෙන දේවල් ගන්න. ආදියන්දී. නේ? හා? මේ වගේ එන්නේ පොඩි හිලක් තියනවා කට්ටේ. මට ඉලක්ක නෑ. ඔය දෙන්නනේ ඔය දෙන්න. එන්නේ කොහොමද? ඕක තමයි ඔයාගේ ජාරපි බලන දුන්නා කැඩපත නොහොත් කන්නාඩිය. මේ කන්නාඩි. අන්න හරි. දැන් මේක බලන්නනේ. ඔයාගේ මූණ බලන්න. මොකද මූණ බලන්නද? අනේ නැත්තම්. අනේ. මේ අර කරේපා. මොකද්ද? අර අපි කැලිගේ නේද? අයිවා. යකේ බං. කවුද? යකේ. යකෙක් නේ නෝ යකෙක්. කවුද එන්නේ? එනවා. කවුද එන්නේ? ඈ? කවුද එන්නේ? අම්මා. පුතා නැතිව හොයන්න එනවා වෙන්නේ. අම්මා එනවා පිටටිගේ. අම්මා පිටදී ගේනවා. අම්මා පිටටිගේ එනවා. දෝපි. එහෙම නෙමෙයි යකෝ. අම්මා ඇවිදින්නට එනවා. අම්මා පිටි කරනවා. අම්මා පිටි කොටනවා. ඔව්. අම්මා පිටි කරනවා. එහෙම නෙමෙයි. බෙල්ල පිටි කරට යනවා. බෙල්ල පිටි කරන්නේ. ඔයා මේ කෑදරවට කෑවම ඔහොම වෙනවද? ඔයාට හිර වුණා. මට හිර වුණානේ. නැත්තම්. එහෙම නෙමෙයි දේ උපහරනේ. ඔව්. දැන් අපගේ මේ කප් මහත්මයා දුරදාය කාර්යමුත් රාම දිනනාට මේ කතා කරලා හේවන් පාලික සම්පූර්ණ වෙන්නේ දෙනා